ඉතින් The Beauty Studio අපේ YouTube නාලිකාවට අවසාදයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ දවස්වල ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන ලංකාවේ ගොඩක් දෙනෙක් කතා කරන ගොඩක් කාන්තාවන් අතර ජනප්‍රිය වෙලා තියෙන නිෂ්පාදනයක් ගැන. ඉතින් අපි බලමු මේ නිෂ්පාදනය මොකක්ද කියලා. ඉතින් අද මම ඔයාලා වෙනුවෙන් කතා කරන්න යන්නේ Glutacollagen Pink කියන ප්‍රොඩක්ට් එක ගැන. ඉතින් දැනට මම ළඟ ඔයාලට පෙන්වන්න මම ළඟ ප්‍රොඩක්ට්ස් නැහැ. ඉතින් මම ඔයාලට මෙතනින් ෆොටෝ දාන්නම් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් Glutacollagen Pink කියනකොටම අපි හැමෝම දන්නවා මේක අපිට ලැබෙන dietary supplement ප්‍රොඩක්ට් එකක් කියලා. ඉතින් මේකේ ප්‍රධාන වශයෙන් අඩංගු වෙලා තියෙන්නේ glutathione සහ collagen. ඉතින් අපි හැමෝම ආසයිනේ අපේ සම ලස්සන කරගන්න, අපේ සමේ තරුණ පෙනුම රැක ගන්න, ඒ වගේම අපේ සම නිරෝගී කරගන්න. ඉතින් හැමෝම හිතන දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි සප්ලිමන්ට් එකක් ගන්නකොට ඒකෙන් අපිට ප්‍රතිඵල ලැබෙයිද? අපිට අතුරු ආබාධ ඇති වෙයිද? අපි පැහැපත් වෙයිද? ලස්සන වෙයිද කියන ප්‍රශ්නේ. ඉතින් අපි කතා කරමු ඒ සියලු ප්‍රශ්න වලට විසඳුම්. ඉතින් යාළුවනේ අපි ඉස්සෙල්ලාම බලමු මෙන්න මේ glutathione collagen කියන්නේ මොකක්ද කියලා. ඉතින් glutathione කියන්නේ අපේ ශරීරයේ ස්වභාවිකවම නිපදවන ඇන්ටිඔක්සිඩන්ට් එකක්. ඉතින් ඇත්තටම එමගින් අපේ සම පැහැපත් කරනවා වගේම අපේ සමේ තියෙන අපේ ශරීරයේ තියෙන අහිතකර විෂ තත්ත්වයන් ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම collagen කියන්නේ අපේ සම ලස්සන කරන්න, අපේ සමේ තරුණ බව රැක ගන්න පුළුවන්. ඒ වගේම අපේ සමේ නම්‍යශීලී භාවය රැක ගන්න පුළුවන් ඉතාමත් වටිනා සංඝටකයක්. ඉතින් මෙන්න මේ glutathione සහ collagen මේ දෙක එකතුවෙන් අපේ සම ලස්සනට පැහැපත් කරගන්න පුළුවන් වගේම අපේ සම නිරෝගීව පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ Glutapink collagen වල glutathione collagen වලට අමතරව තව විශේෂ දෙයක් තියෙනවා acerola කියන චෙරි ජාතිය. ඉතින් acerola චෙරි කියන්නේ විටමින් C වලින් පොහොසත් පළතුරක්. ඉතින් විටමින් C කියන්නේ අපේ ශරීරයේ glutathione ක්‍රියාකාරීත්වයට උපයෝගී වෙනවා වගේම collagen නිෂ්පාදනයටත් ගොඩක් ප්‍රයෝජනවත් වන සංඝටකයක්. ඉතින් මෙන්න මේ නිෂ්පාදනය හදන්න බ්‍රසීල්, ජපාන් වගේ රටවලින් අමුද්‍රව්‍ය ගෙනල්ලා මේ නිෂ්පාදනය සකස් කරනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි දැන් බලමු මෙන්න මේ අමුද්‍රව්‍ය සියල්ලම එකතු වෙලා මෙන්න මේ Glutacollagen Pink එක මගින් ඔයාලට ලැබෙන වාසියවත් ප්‍රතිඵල මොනවද කියලා. ඉතින් ඔයාලට ඔයාලගේ සම පැහැපත් කර ගැනීමේ හැකියාව තියෙනවා. මේකේ තියෙන glutathione මගින් ඔයාලට ඔයාලගේ සමේ තියෙන මෙලනින් නිපදවීම පාලනය කරලා ඔයාලට ඔයාලගේ සම පැහැපත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ සමේ තරුණ පෙනුම රැක ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන collagen මගින් ඔයාලගේ සමේ රැලි වැටීම පාලනය කරලා, රැලි වැටීම අඩු කරලා ඔයාලගේ සමට නම්‍යශීලී බවත් තරුණ පෙනුමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සම නිරෝගී කිරීම. සම නිරෝගී කිරීම කියන්නේ මේකේ තියෙන ඇන්ටිඔක්සිඩන්ට් මගින් අපේ සමට තියෙන අහිතකර කියන්නේ අහිතකර කුණුදු විලි වලින් අපේ සම ආරක්ෂා කරලා අපිට අපේ සමට නිරෝගී බවක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අලගේ සමට හොඳ මොයිස්චරයිස් එකක් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ අලගේ සමේ තෙතමනය ආරක්ෂා කරලා අලගේ සමේ වියලීම වළකා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රයෝජන තමයි ඔයාලට Glutacollagen Pink එක පාවිච්චි කිරීම මගින් ලැබෙන්නේ. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ Glutapink collagen එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක සඳහන් වෙලා තියෙන විදිහට දවසට එකපාරක් වතුර ටිකකට දාලා බොන්න තමයි තියෙන්නේ. ඉතින් මේකේ පැකට් 30ක් අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඔයාලට දවසට එක පැකින් මෙන්න මේ පැකට් 30 මාසයක් වගේ කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක එක දිගටම පාවිච්චි කරොත් විතරයි ඔයාලට අවශ්‍ය කරන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා නිෂ්පාදකයන් නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මාසයක් වගේ කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. එක දිගටම මාසයක් වගේ කාලයක් මේක පාවිච්චි කිරීමෙන් පමණයි ඔයාලට අවශ්‍ය කරන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් දවසට එකපාරයි පාවිච්චි කරන්න ඕනි. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ සප්ලිමන්ට් ආරක්ෂිතද? ඒ වගේම අතුරු ආබාධ තියෙනවද? මේ වගේ ප්‍රශ්න. ඉතින් ඇත්තටම අපි අනිවාර්යයෙන්ම සප්ලිමන්ට් එකක් පාවිච්චි කිරීමට පෙර ගොඩක් හොඳට දැනුවත් වෙලා ඉන්න ඕනේ මේ පිළිබඳ. ගොඩක් සැලකිලිමත් ඉන්න ඕනේ, සැලකිලිමත් වෙන්න ඕනේ, ගොඩක් හොයලා බලන්න ඕනේ මේ ප්‍රොඩක්ට්ස් පිළිබඳ
මේවා කොහොමද මේවට මේ වගේ අන්තර්ගතය කොහොමද මේ වගේ නිෂ්පාදන ක්‍රියාවලිය කොහොමද මේ සියලු විස්තර ගැන අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙලා ඉන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ප්‍රෙග්නන්ට් කාන්තාවන්, ඒ වගේම කිරි දෙන මව්වරුන්, ඒ වගේම වෙනත් රෝගයකින් පෙළෙන යම් කෙනෙක් ඉන්නවා නම් මේ සියලු දෙනාම වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත මේවා පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මේවා පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුගේ නිගමනය යටතේ මේවා පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. නැතුව මේවා පාවිච්චි කරන්න එපා. ඉතින් ඇත්තටම මේවා අපේ ශරීර අභ්‍යන්තරයට ගන්න දේවල්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ගොඩක් දැනුවත් වෙන්න ඕනේ, ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මේවා පාවිච්චි කරන්න කලින්. මේවා කොහොමද මේවා ගැන සියලු විස්තර අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අද මම කතා කරේ මේ නිෂ්පාදනය ගැන සොයාගත්ත කරුණු සහ පොදු විද්‍යාත්මක කරුණු. ඉතින් මේක ඇත්තටම ඔයාලත් පාවිච්චි කරලා තියෙනවා නම් තවත් කෙනෙකුට බලන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම දාන්න. ඔයාලට ලැබුණු රිසල්ට්, දැන් ලැබෙමින් පවතින රිසල්ට් මොකද තවත් කෙනෙකුට ඒක ගොඩාක් වැදගත් වෙයි. ඉතින් ඇත්තටම ඔයාලගේ සම පැහැපත් කරගන්න, ඔයාලගේ සම නිරෝගී කරගන්න, ඒ වගේම ඔයාලගේ තරුණ පෙනුම රැක ගන්න අවශ්‍යයි නම් පාවිච්චි කරලා බලන්න මෙන්න මේ ග්ලූටා කොලජන් පින්ක් සප්ලිමන්ට් එක. ඉතින් ඇත්තටම ඔයාලට ගොඩක් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් මාසයක් වගේ කාලයක් යනකොට. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකකින් ඔයාලා මොන හරි දෙයක් දැනගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපිව අමතක කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන